හායි හායි යාළුවනේ කොහමද ඔයාලට? අද මම ගිහලා තියෙන්නේ ෆිස්ට් ස්කින් ගන්න ස්කින් ඔක්කොම තියෙන එකක්. හරිද? ඉස්සරම ඔයාලා යන්න කාෆ්ලෑන්ඩ් මැප් එකට. හරිද? කාෆ්ලෑන්ඩ් මැප් එක තියෙන්නේ කාෆ්ලෑන්ඩ් මැප් එකට යන්න. කාෆ්ලෑන්ඩ් මැප් එකට ගියාම තියෙනවා ඒකේ one views 1 කියලා මැප් එක. හරිද? one views 1. මෙන්න උඩම තියෙනවා මගේ. ඒක ක්ලික් කරන්න. හරිද? one views 1 එක ඊට පස්සේ සෝල් ප්ලේ දෙන්න. ඔයාලා සෝල් ප්ලේ දෙන්න. හරිද? ඊට පස්සේ අපි යනවා කෙලින්ම ප්ලේ ග්‍රවුන්ඩ් එකට. හරිද? තනි පිටින් තියෙන ප්ලේ ග්‍රවුන්ඩ් එක. හරි. අපි ආවා. ඒකෙන් ඔයාලට කැමති ගන් ටිකක් තෝරගන්න. හරිද? කැමති ගන් ටිකක් තෝරගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න එනමියා එනවද නැද්ද කියලා. හරිද? එනිමියා එනවද නැද්ද කියලා බලලා බෝල් දෙකක් ඕකලත් කියලා ආරක්ෂා කරලා ගහගන්න. මෙතන තියෙනවා ටී-ෂර්ට් එකක් ටිකක්. අන්න ඒක බන්න. ඒක බවට පස්සේ ඔය වගේ මැසේජ් එකක් එනවා. ඒක ඕකේ බ්‍රෝ දෙන්න. හරිද? ඕකේ බ්‍රෝ දුන්නාට පස්සේ ඒක නැති වෙනවා. ඊට පස්සේ ආපහු ඒ ටී-ෂර්ට් එකම බලන්න. මෙතන තියෙනවා අපිට 1 2 කියලා ඔය ටී-ෂර්ට් වගේ දේදලා. ඒකෙන් ඔයාලා එකක් ක්ලික් කරන්නකො. ඒකෙන් එකක් ක්ලික් කරන්න. ඔන්න ඔතන හම්බ එනවා. දැක්ක නේද? එක කිට් තියෙනවා. දැන් ඔය සකුරා කිට් එකේ මූණ ඇවිල්ලා තියෙනවා. හරිද? ඕන් දැන් මම තව කිට් එකක් දාලා බලන්න. ඔන්න දැක්කනේ. එක කිට් හැම කිට් එකක්ම තියෙනවා. ඕන් බනි, නිල් බනි ආවා. හරිද? ඔන්න පප්රවුල. ඕන් අපි මේ මැජික් කියුබ් එකට යන්න තිබ්බ එක. හරිද? හරි. මිට බෝල් එක කැඩෙනවා. බෝල් එකක් අරගෙන ඉමු. බෝල් එක ගහගත්තා. හරි. දැන් හපව ගිහිල්ලා මම ඕන් දැන් බණිය දාගන්න යන්න. හරිද? රතු බණිය දාගන්න යන්න. රතු බණිය ගත්තොත් හපව යන්න ඔයාලා ඒකට ඒකේ රතු බණිය ඔන්න මං හිතන්නේ රතු බණිය තියෙන්නේ 17ද කොහෙද 17 තියෙන රතු බණිය. අන්න ඇවිල්ලා ගියා රතු බණිය. ඒක පොඩ්ඩක් ඔයාලා හොයන්න එනවා මචං මේ රතු බණිය ගන්න ඕන. පොඩ්ඩක් ඒක අපව දෙපාර තුන් පාර ටච් කරන්න එනවා රතු බණිය ගන්න. හරි මම මේවා තව නම් එයිම හිතන්නේ. ඔන්න රතු බණිය එනවා. ඔන්න රතු බණිය ආවා මචං. හරිද? අනේ අපව ඥාන රතු බණිය ගත්තා. හරිද? දැක්කද රතු බණිය? ඒක සුපිරි ගැම්මක් ආයේ තියෙන මොනවද? ආයේ මේ ප්‍රෝ කෙනෙක් වගේ ගහන්න තමයි දින්නේ. ඕන එකට උනත් ඒක සුපිරි. හරිද? පළවෙනි මැච් එක ආවේ තියෙනවා තමයි අපි කියන්නේ දරුවෝ. ඊළඟට යන ගන් එක වගේ තියෙන්නේ ඒකත් සත ගන් එක වගේ. ඒකේ ගන් ස්කින් එක ඔබන්න. ඊට ගන් ස්කින් තියෙනවා. අන්න ඒ ගන් ස්කින් එක ඔබන්න. ඔබවට පස්සේ තියෙනවා අපේ 1887 තියෙනවා, MP40 තියෙනවා, UMP තියෙනවා, M1014 තියෙනවා. දැක්කනේ? දෙකේ ෂොට්ටි මම ඉවෝ කරගත්තා. හරිද? ඉවෝ කියන්නේ ඉවෝ නෙවෙයි ගාපු ගන් ස්කිල් එක. හරිද? ඉවෝ නම් නෑ මං හිතන්නේ මේ වගේ ඉවෝ නෑ. UMP MP40 ඉවෝ තියෙනවා. හරි ඕන් මං UMP ඉවෝ කරගත්තා. දැන් ඕන් දෙකේ ෂොට්ටි ඉවෝ කරගන්නට බලනවා. දෙකේ ෂොට්ටි ඉවෝ කරගන්න පුළුවන්. දෙකේ ෂොට්ටි දෙකක්ම ආවේ. ඒක පොඩ්ඩක් කළා මේවා කරාවට පස්සේ තමයි මේවා වෙන්නේ. හරිද? හයි ෂොට්ටියේ තියෙනවා. දැන් මම හයි ෂොට්ටි දුක් ගන්න හයි ෂොට්ටියේ බලමු තියෙද UMP කොහොමද දාගන්න. හයි ෂොට්ටි බලමු බෑ. හයි ෂොට්ටි හරි ගමන්නේ ඊළඟ ඉන්නට ඩැමේජ් කරලා ඉවරලා අපි දාගමු. දෙකේ ෂොට්ටියයි UMPI MP40 දාගන්න පෙන්නන්න. හරිද? හරි බලබල්ල ගහන මේ පාරත් කෑවමයි. අය කවේලේ වැඩි කතාවක් නැහැ. ඊළඟ මැච් එකේ ඉඳලා ගහනවා. හරිද? ඊළඟ මැච් එකේ මූට මැච් 3යි දෙන්නේ උතරින්. දැක්කනේ UMP max. හරිද? Evo max UMP Evo max Evo එක max. දැක්කනේ අය ඉතින් උන් කොටාට උනත් ගහන්න පුළුවන්. ඔන්න බලපන් දාන්න බලපන් හෙඩ් එකේ. ඩැමේජ් එක උනත් වැඩි බා. දැන් මම පෙන්නන්නේ ෆිට් ස්කිල් එක ගත්තිදිය. හරිද? මම ඕ ෆිට් ස්කිල් එක දාගෙන එනිමියාට ඩැමේජ් ඇටැක් කරන්න යනවා. එනිමියාත් ඒ හැපෙතින් එනිමියාත් දැන් ඕ මේ කිට් එකක් දාගන්න තමයි යන්නේ. හරිද? UMP එකෙන් අය කෙලින්ම උණ්ඩ 3යි. හරියටම දාන උණ්ඩ 3යි. හරිද? දැන් මම ඕ ෆිට් ස්කිල් එක දාලා තියෙන්නේ ස්කින් එක ගන්න බලන්න.
එනිමි හරි ඩැමේජ් කළෙමු අපි. අන්න බලපන් හෙඩ් එක ඈ. උඹලට පුළුවන් දෙහිම බෑනේ ඈ. උඹලට බෑ. ඒත් බෑ උඹලට. දැන් මම බලන්නම් ගහන්න පුළුවන් ඒත්. එනිමි ආවා ඩැමේජ් කරමු අපි. අන්න හෙඩ් එක බලපන්. අන්න හෙඩ් එක හරිද? දැක්කද හෙඩ් එක? අන්න හෙඩ් එක බලපන්. හරි මෙන්න මචන් දැන් තමයි ෆිට් ස්කිල් එකක් දාලා ඉවි කියලා. මම ඕක වෙන කිට් එකක් දාගන්නවා. ෆිට් ස්කින් එකක් තියෙන බං අර ගන් වලම තමයි. හරිද? ගන් එකේ ගිහලා ෆිට් ස්කින් එක දෙනවා. ආන් එතනින් ෆිට් ස්කින් එකක් ඔබ දාගන්න. හරිද? මේ මැච් එක බලමු හරිය. මචං මොනවද ඕන්නම් මගේ ID එක කියන්න 26යි 10යි 61යි 15යි 86 වයින් කස්ටම් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එක දාපල්ලා. නම්බරේ 076 79 50යි 290 ඔයගොල්ලෝ මැසේජ් එක දාපල්ලා කස්ටම් ගහනවා නම් හරියට මම ලයිව් පටන් ගන්නවා ළඟදීම. හරිද? දැන් මම කියන්නේ ඉමෝට් කරන විදිය. හරිද? ඉමෝට් තියෙන විදිය. ඔන්න මචං මෙතන තියෙන රවුමක් වගේ එකක් කාන්න එකේ ඉමෝට් තියෙනවා. ලොල තියෙනවා. ඔය තියෙන ඔක්කොම ටික තියෙනවා. හරිද? දැක්කම ලොල 10 වතාවක් දාන්න පුළුවන් ලොල. එක දිගට. හරිද? අනිත් ඒ වගේ තව ලොල තියෙනවා. ලිෆ් ගන්න එක තියෙනවා මම හිතන්නේ. මේ අත් දෙකෙන් හිටගෙන ලිෆ් ගන්න එක තියෙනවා. සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. හරි එහෙනම් මම අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.